අපේ සීයාගේ පෙට්ටු ගමේ නිදානයක් තියෙනවා කියනවා. මේ නිදාන තියෙන්නේ අතර මහංගල ගාව කැලේ මැදලු හරියටම. ඇත්තමද? ඔව්. කොහොමද ඉන්නේ ගන්නද? Uh-oh. කරේ වුණාද? නෑ පුතේ මම මේ නිකන් ආවේ. අපි කතා කරපු දේ අර මාමට ඇහුණොත් දන්නේ නැහැ. අනේ දන්නේ. ඇහෙන්නේ නැතුව ඇති නේද? මේ මට පොඩි අදහසක් ආවා. අපි මෙහෙම කියමු. මේ දනුජේ ඔයා දන්නවද මේ ඒ නිදානේ අරන් ඉවරයිනේ? ඔව්නේ. නේද අරන් ඉවරයිනේ? ආව් අරන් ඉවරයි. ඔව්. මේ දැන් අර මාමා හිතයි අරන් ඉවරයි කියලා නිදානේ. මට ඇහුණා වඩු ගෙදර කොල්ලයි වේදේ ගෙදර කොල්ලයි කතා වෙනවා නිදානයක් ගැන. කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ අර මහගල තියෙන්නේ. එතන තියෙන කැලේ හරිමද? එහෙමද? එහෙනම් මම අද හවසට යන්නම් ගුරුන් වහන්සේව හම්බෙන්න. උඹ එහෙනම් ඵලයන්. මම ගිහිල්ලා අද හවසට ගුරුන් වහන්සේව හම්බෙන්න. අපි දෙන්න වැඩේ කතා කරගමු. එහෙනම් විජය මුදලාලි හවසට ගිහිල්ලා ගුරුන් වහන්සේ හම්බෙන්න. කොහෙද ඉතින් අර පොඩි උන් දෙන්න කියන දේ මට අහගන්න බැරි වුණානේ. රම්පින් පුරානේ තුරු ටික මතක නෑ. Oh my god. අයියෝ ඉස්කිරින්නෝ මොකද්ද මේ කරන්නේ? මට නිදහසේ භාවනා කරන්නවත් නෑනේ. සමා වෙන්න ගුරුනාට. සමා වෙන්න. යනවා. ඕම් රත්තරම් පෙම් පුරානේ තුරු ටික මතක නෑ. A few moments later. අපි ඉන්නේ සුර ලෝකෙ මෙහි ආවේ මැරිලා. අපි ඉන්නේ සුර ලෝකෙ මෙහි ආවේ මැරිලා. අයියෝ. විස්කිරින්නෝ මොකද්ද මේ කරන්නේ? ශමා වෙන්න ගුරුන් වහන්සේ. මේ කරනවා වැඩක් කරන්න තීරෙන්නේම නැහැ. යනවා. තමා වෙන්න ගුරුන් වහන්සේ. ඕම් රාජමාලිගේ පරවියෝගේ ගුරුන් වහන්සේ කොහෙද දන්නේ නැහැ මේ ගුරුන් වහන්සේ ඉන්නේ. විජේ මේ වන්දා ඕම් රත්තරම් පෙම් පුරානේ තුරු ටික මතක නෑ. අයියෝ විස්කිරින්නෝ මොකද්ද මේ කරන්නේ? මට භාවනා කරන්න දෙන්නෙත් නැහැ නිදහසේ. ගුරුන් වහන්සේ අර තියෙන දේවාලේ ගිහිල්ලා බලන්න ඕනේ. ගුරුන් වහන්සේ කොහෙද දන්නේ මේ ගුරුන් වහන්සේ.
මේ ඉන්නේ ගුරුන් වහන්සේ. අනේ ගුරුන් වහන්සේ. ගුරුන් වහන්සේ. ඒ ගුරුන් වහන්සේ මට ගැව්වේ. මොකද උඹ හිනා වෙන්නේ? පාලයන් ගිහිල්ලා අන්න රතු කාපන් ගිහිල්ලා. මට හිතුනේ මහත්තයෝ විස්කිරින්නියා කියලා. ඒකයි මම ගැහුවේ. අනේ සමා වෙන්න මහත්තයෝ. ඒකට කමන්නේ ගුරුන් වහන්සේ. මං ආවේ වැදගත් කාරණාවක් කතා කරගන්න. ඔව් මොකද්ද මහත්තයෝ කියන්නේ කාරණාව? යෝ විස්කිරින්නියෝ මොකද්ද මේ කරන්නේ? තරමක් ගැලවිලා. විස්කිරිය යනවා නේද? යනවා. මහත්තයා දැන් කියන්නකෝ. අපේ මේ හිච්චට ඇහිලා තියෙනවා. මේ ගුරුන් වහන්සේ හම්බෙන්න ආපු හේතුව දන්නවනේ. මට පොඩ්ඩක් ඒ කාරණාව ඉෂ්ට කරගන්න ඕනේ. ගුරුන් වහන්සේ මේවට ඕනි බඩුවේ මොනවද දන්නේ නේද? හරියටම ගේන්න ඕනි මහත්තයෝ. කාල් මැතෝ දෙන්නයි. හැස්ටොපි දෙකයි. හරිද? හොඳයි ගුරුන් වහන්සේ. ඒ වගේම මල් 7යි. තව මහත්තයෝ අනිවාර්යයෙන්ම ගේන්න ඕනි තුන්කුළුඳුල් බිල්ලක්. තුන්කුළුඳුල් බිල්ලක්. එහෙනම් මහත්තයෝ හෙටට යෙදෙන කෙම්මුර දවසේ අපි ගමන ආරම්භ කරමු. මහත්තයලා කැලේ ආරම්භ කරන්න තැනට වෙලා ඉන්න. මං එතෙන්ට එන්න. හරියටම උදේ 8ට. එහෙනම් මහත්තයෝ පරිත්තමට ගිහින් එන්න. තාම නෑනේ. මගේ වෙලාවත් පරක් වෙනවා. කැලෑ වතුල් වෙන තැනට මං ඇවිල්ලාත් ඉවරයි. ගුරුන් වහන්සේ මෙතනින් මට ආවද? මං ආවේ මගේ ඉර්ධි බලේ. ඉර්ධි බලෙන්? ඒ කියන්නේ මට කලින් ඇවිල්ලා නේ තියෙන්නේ. ඔව් ඔව්. ගුරුන් වහන්සේ අන්නර පැත්තේ තමයි තියෙන්නේ. අපි යන් එහෙනම්. මොකද බොයි පොල්ල කරගන්න? ආතාවට මේ රැවුලත් වැටෙනවා. ආතාවට පොදු කරගන්න. දැන් ඔබ ගෙනාවද කියන් අඳුන? අඳුන ගෙනාවේ නෑ නේද? බලය. ගෙන බලය. අඳුන. අඳුනක් ගෙනහන්න නෑ. මට තෝරනම ලේට් වෙනවා. හයි. අර ගහගාවට ගිහින් ඉඳන් ඉන්න ඕනේ. යම් මේ විජය උතුරාලි ගුරුන් වහන්සේ එන්නකො මෙතෙන්ට. දෙගන්නකො. ගුරුන් වහන්සේ අර හිච්චක් ගිය වෙලාවේ හිච්ච නේද? උගේ නම? ඔව් මට මතක විදිහට විස්කිරින්නියා. විස්කිරින්නියා මගේ රැවුල දෙන්නවා. විස්කිරින්නියා ගියේ එකේ අපි පොඩි සින්දුවක් එහෙම කියමුද? කියමුද? පොඩි දෙයියන්ට කියලා පොඩි ඕඩර් එකක් දාගන්න බැරිද නිකන් බොංග බොංග එකක් වගේ ඕඩර් එකක්. ඔව් මම දාලා දෙන්නම්. මම පොඩ ඕඩරේ මගට ආවම අරන් ඉන්න. ඕඩරේ මකට ආවද? එහෙනම් අරන් ඉන්නකො ගිහිල්ලා. අප්පඩි රැවුලක් ගැලවෙනවා. ඕඩරේ අයියෝ රැවුල ගැලවෙන්නේ කීවර යන්නේ. ඕඩර් එකේ එන්නකො. අනේ මොන ඕඩරද දන්නේ? ගත්තට දැන් ගහන්න පුළුවන්ද? මට පොඩ්ඩක් දෙන්නකෝ. මම ගහන්නම්. අපි කියමු රත්තරන් පෙම්පුරානේ. කියමු. රත්තරන් පෙම්පුරානේ ඒ සිටු අම්මවා එන්න මගේ රන්න නෙට්ටාම නොපෙනේ ලඳේ ඩීජේ කරගෙන ටපානනා නානනා මගේ වනවා ඔය ඉපදුනාට පස්සේ රාමංගලනේ.
A few moments later. මුදලාලිලා තාම නිදි වගේ. බොංගොත් ගෙනල්ලා මුදලාලි. කවුද ටොටල්? මේ විස්කිරින්යනේ. අඳුන එහෙම ගෙනාවද? ගෙනාවනේ? ගෙනාවා. එහෙනම් අපි යන්න. ගුරුනාන්සේ යන්නට ගියා. ගියාද? ඔව්. යමු. ඒක හොඳ. තුවක්කුව වැටෙනවා. මගේ. තව කොච්චර දුර යන්න තියෙද දන්නේ. බලන්න ඕනේ අතෙන් පොඩක් ගිහිල්ලා. තව පොඩ්ඩක් දුර යන්න තියෙන්නේ. අන්නර කොන්දේ පටන් ගන්න තැනට තමයි යන්න තියෙන්නේ. ගුරුනාන්සේට කියලා ඉක්මනට යන්න ඕනේ. තව පොඩ්ඩක් දුර යන්න තියෙන්නේ. ගුරුනාන්සේ තව පොඩ්ඩක් දුර යන්න. අපි යන් එහෙනම්. විස්කිරින්යෝ. මෙන්න මේ ගලේ තමයි නිදාන තියෙන්නේ. ඕන කඩමු. කඩමු කියන්නේ එහෙම කඩන්න බෑ. ගුරුනාන්සේට කියලා අපි කඩමු. හරි. එහෙනම් පටන් ගමු නේද? පටන් ගමු. යන් අර බට් ටික ගෙනල්ලා හදමු. මේ බෙල් විස්කිරින්යෝ. මට ඔය මේ බොංග දෙන්න. බිරේ ගෙනාවා. දැන් මාළු යන්නේ. දැන් චුටේ මල්ලේ මේ බලපංකෝ. කියන්න වසරේ හොඳම දස්ත ගමන් සුවඳ අමයි මේ බලපංකෝ. මේ වගේ නෑනේ අදක්කෝ. විජය මුදලාලි මට දැන් හොඳටම පෙනී යනවා. මට දැන් හඳුනෙන් පේනවා විජය මුදලාලි හරියටම කැලේ මැද මහසෝනේ ඉන්නවා. මුදලාලි අපි ඉන්නේ කැලේ මැදනේ. ඉස්කෝලේ කාලේ මං ලස්සන කොළු ගෙඩයක් දිග කලිසම ඇනලා කමිසයට කෙරුවා. ඉස්කෝලේ කාලේ මං ලස්සන කොළු ගෙඩයක්